මම වැරදිකාරයෙක් කියලා දන්නවා නම් මම කොච්චර දේවල් මට තිබුණා තනතුරු තාන්න මාන්න මොන දේ තිබුණත් මම වඩමල ධර්ම දේශනා කරනවාද? එහෙම කරන්න එපා නේ. ඇයි? නිගමනිතන් දැන් මේ බණ ටික අහනකොට මේ ටික ඔයත් ජීවිතේට එකතු කරගන්නවා කියන අරමුණෙන් තමයි මේක අහන්නේ. හැබැයි මම ගැන විශ්වාසයක් නැත්තම් මම අර වගේ අපරාධකාරයෙක් කියලා ඔයත්ට හිතනවා නම් ඔතන ඉඳන් ශ්‍රද්ධාවෙන් බණ ටික අහන්න පුළුවන්ද? අහන්න බෑ. මට දාන දෙනවනම් දානෙ දෙද්දි හිතනවා මේ දානෙ දෙන්නේ මෙන්න මෙහෙම කෙනෙක්ට කියලා. එතකොට අර දෙන දානය තුල පවා අපහැදීමක් ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. වටින්නේ මේක ශ්‍රද්ධාවෙන් කරන එක. හරියටම විශ්වාසයෙන් දන්නවා නම් අහවලා මෙන්න මේ වගේ චරිතයක් කියලා ප්‍රතික්ෂේප කිරීමේ අයිතියක් වැත්තට තියෙද නැද්ද? තියෙනවා නේ. හරිද? එතකොට ගරුකල යුතු මහා සංඝරත්නයට ගරුකල යුතුයි. පුද්ගලිකව වැරදි කරන අය ඉන්නවනම් ඒක අයින් කරන අයිතිය තියෙනවා. හරිද? ඒ නිසා එකක් මතක තියාගන්න. ශාසනය විනාශ වෙලා නැහැ. හරිද? අදටත් ඔයතන දැන් ධර්මය එකතු කර ගන්නවා නම් ධර්මයේ මොනවද නැත්තේ? ඕන දෙයක් ධර්මයේ බුද්ධ කාලයට වඩා අද හොඳට බණ අහන්න පුළුවන්ද බැරිද? පුළුවන් නේ. බුද්ධ කාලේ ධර්මය අහන්න ඕනේ වුණොත් බුද්ධ කාලේ ධර්මයේ එකතු කර ගන්න අවශ්‍යතාවයක් ඇති වුණොත් බුදුහාමුදුරුවෝ ඉන්නේ කොහෙද ශ්‍රාවකයන් වහන්සේලා ඉන්නේ කොහෙද හොයාගෙන යන්න වෙනවා. අද එහෙම තියනවද? අද නෑ. ඔයත්තන්ට කර්මය ගැන බණ අහන්න ඕන නම් ෆෝන් එක අරගෙන හොයන්න නේ. ෆෝන් එක අතේ තියාගෙන කර්මය ගැන ඕන විදිහට ඒක හොයන්න පුළුවන්. ත්‍රිපිටකයේ කොහෙද තියෙන්නේ? ත්‍රිපිටකයේ කොහොමද ඒක තියෙන්නේ? කොහොමද දේශනා වෙන්නේ? ෆෝන් එක අතේ තියාගෙන ඕනේ තැනක නම් ඕනෙම ධර්ම කරුණක් හොයන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒකට ඒ වගේ අවස්ථා පිට තියෙනවා. ඒතර බලන්න අපි කොච්චර වාසනාවන්තයිද කියලා. හරිද? ලෝකේ බණ ඇහෙන රටවල් හරි අඩුයි. තායිලන්තේ මියන්මාර් වගේ වැඩි හරියක් ප්‍රතිශතයක් බුදුදහම තියෙන රටවල් වල ධර්ම දේශනා කරනවා හරි අඩුයි. ලෝකේ වැඩියෙන්ම බණ කියන රට කොහෙද? ලංකාව නේ. ලෝකේ වැඩියෙන්ම බණ ඇහෙන රට. ලෝකේ වැඩියෙන්ම පින්කම් සිද්ධ කරන රට. ලෝකේ වැඩියෙන්ම පින්කම් එක්ක මිනිස්සු ඉන්න රට. ප්‍රායෝගිකව පින්කම් ගැන සාකච්ඡා කරන රට. මේ ප්‍රායෝගිකව යහපත සාකච්ඡා කරන රට ලංකාව විතරයි. ඒතකොට ඒ පැත්තෙන් බැලුවම අපි වාසනාවන්තයිද නැද්ද? වාසනාවන්තයි. අපි ඔය අපරාධ කරපු හාමුදුරුවෝ දන්නවා. නේ වැරදි කරපු අය දන්නවා. මම දන්නවා මෙතන ඉන්න අයගෙන් ඇහුවොත් අර පොගේ දවසේ හිටපු අටමස්ථානාධිපති නායක හඳුනගෙන නම මතකයිද? මම දන්නවා ධර්ම බෞද්ධරයක්. හරිද? මේ ප ဋ ාණ ධර්ම දේශනා කරන හාමුදුරුවන්ගේ නම කියන්න බෑ දන්නවා. මම හිතනවා දන්න අය ඇති. හරි. මේ වර්තමානයේ වැඩිම ප ဋ ාණ ධර්ම දේශනා කරන අපේ කිරියත්තුවේ ස්වාමීන් වහන්සේනේ. හරි. ඒ නමයි ඒ කිරියත්තුවේ කියන ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය නමයි අර අපරාධය කරපු ඒ උන්වහන්සේගේ නමයි ගත්තම වැඩිම බෞද්ධරයක් දන්නේ මොනවද? අර අපරාධ කරපු කෙනා. මොකද අන්න ඒකනේ. හරි. එතකොට හිතන්න අර බෞද්ධලයක් අපි මේකේ හොඳ තියනවා ගන්නෙ නෑ. තේරෙනවද කියන එක? හරිද? මේ ලංකාවේ තරම් ධර්මයක් ගන්න වෙන රටක් නෑ. ලංකාවේ තරම් ධර්මයක් එකතු කරගන්න වෙන තැනක් නෑ. ත්‍රිපිටකයක් ලංකාවේ වගේ මේ නිර්මල ධර්මයක් ලෝකෙ වෙන කොහෙවත් නෑ. එතකොට මේ ධර්මයයි අධර්මයයි කියන තැනකදී මම කියන්නේ මේක සාමාන්‍ය ලක්ෂණයක් අපේ. ඔයත් දන්න විදිහට මේ ලෝකේ ගණ්ඩ දෙයක් නැති කිසිම කමකට නැති මේ කිසිම හැදියාවක් නැති අනුන් ගැන හිතන්නේ නැති ඔයත් දන්නේ නේද? ඔබේ අත්දැකීම් වලින් මෙලෝ වැඩ කරන නැති මිනිස්සු වෙන ගම කොහෙද? ඔබ දන්නේ නේද? මම දන්න උත්තරේ මොකද කියලා? අපේ ගමනේ නේ. හැමෝගෙම උත්තරේ මොකද? අපේ ගමනේ. ලංකාවේ ඕන කෙනකින් අහලා බලන්න මෙලෝ වැඩ කරන නැති ගම මොකද්ද කියලා ඇහුවොත් හැමෝටම උත්තරේ වෙන්නේ මොකද්ද? අපේ ගම. කිසිම කමකට නැති ගණ්ඩ දෙයක් නැති ඥාති ටීම් එකකට අපිට නේ හරි ඕන කෙනෙක්ට ඕනෝමයි වැඩකට නැති යාළුවෝ ටික ඉන්නේ අපිට වැඩකට නැති අසල්වාසී ඉන්නේ අපිට නේ බලාගෙන ගියාම මේක හැමදේම වැරදි විදිහට තියෙන කාටද අපිට ප්‍රශ්න කාගේද තියෙන්නේ අපේමයි ප්‍රශ්න තියෙන්නේ නේ හරි අපිට දකින්න අවශ්‍ය මොකද්ද ඒ දේ තමයි පේන්නේ අපිට මේකේ ඒ කියන්නේ මේ ලෝකේ ස්වභාවය ඒක අපි දකින්න උත්සාහවන්ත වෙන්නේ මොකද්ද ඒ දේ අපිට පේනවා දැන් අද මේ පින්කමේ වුණා දෙන්නේ ධනාත්මකව හිතනවා දෙන්නෙක් ගත්තම එක්කෙනෙක් ධනාත්මකව හිතනවා එක්කෙනෙක් ඍණාත්මකව හිතනවා වෙන්න පුළුවන් ධනාත්මකව හිතන කෙනාට මේක යහපතම පේනවද නැද්ද යහපතම පේනවා හැබැයි මෙතන ඉඳන් මේකේ අඩුපාඩු වැරදි ගැනම හිතන්න පටන් ගන්න මේ ටික මේ හැම තැනකම තියෙන පොඩි වැරදි මොනවා ඊට පස්සේ පේන්න ගන්නවද නැද්ද පේන්න ගන්නවා ඒ කියන්නේ අපිට දකින්න අවශ්‍ය දේ තමයි අපිට මේකේ පේන්නේ ඔයන්ටගේ ගමේ හොඳ වෙන්නේ නැද්ද හොඳ වෙනවා
ඔයත් ඔගේ ඥාතිව ඇත්තට හොඳ කරලා නැද්ද? ඔය තරහ වෙලා ඉන්න ඥාති ටික මතක් කරගන්න. හරිද? ඒ ඥාති ටික ජීවිතේට කිසිම හොදක් කරලා නැද්ද? ඈ? ඔය තරහ වෙලා ඉන්න ඥාති ටික ජීවිතේට හොදක් කරලා නැද්ද ඇත්තට? තියෙනවද නැද්ද? තියෙනවා. මම දන්නවා හැමෝටම තරහකාරයෝ ඉන්නවා සහ මම දන්නවා හැමෝටම මේ ඉන්න තරහකාරයෝ එක හරි හොදක් කරලා තියෙනවා නැත්නම් තරහ වෙන්නේ නැහැ. මම මේ දැනගන්න ඇහුවේ මේ දැන් හරි තියනවා කියලා කියන්න පුළුවන් කාටද කියලා බලන්න. හරිද? ඒ කියන්නේ අපිට බෑ. අපිට කියන්න බෑ. තමයි එහෙම තරහ වුණාම එවුන් අපිට මෙහෙමවත් හොදක් කරලා තියෙනවා කියලා කියන්නවත් අපි කැමතිද? කියන්නවත් කැමති නෑනේ. එහෙම කියන්න පවා යම් හෝ මේ ගුණය තියෙන්න ඕනේ. ඒ කියන්නේ ගුණය මතක තියාගන්න ඕනේ. මිනිස්සුන්ගේ ලක්ෂණයක් තමයි මේ ඔබේ වැරැද්දක් නෙවෙයි මේක. මේක සාමාන්‍ය ස්වභාවයක්. අපේ ස්වභාවයක් මේක. වැරද්දක් නම් ඒක මේ හිතලා වෙන්නේ නැහැනේ. සාමාන්‍යයෙන් එන විදිහ තමයි ඒක ඇති අපිට වැරදි ගොඩක් පේනවා. වැරදි පෙනෙද්දි වැරදි දකිද්දි හොඳ අමතක වෙන එක ස්වභාවයක්. අපි මොකද කරන්න ඕනේ? ඒ සාමාන්‍ය ස්වභාවය වෙනස් කරගන්න ඕනේ. තේරෙනවද කියන එක? සාමාන්‍යයෙන් බල්ලෙක්ට මාස 3ක් එක දිගට පහර දෙනවා. ඒ කියන්නේ උදාහරණයකදී හිතමු නැත්නම් බල්ලෙක්ට මාස 3ක් එක දිගට පහර දුන්නොත් මැරලා යනවානේ. නිකමට හිතන්න බල්ලෙක්ට මාස 3ක් පහර දෙනවා. පහර දීලා එක දවසක් කන්න දෙනවා. බල්ලෙක් මතක තියාගන්නේ මොකද්ද වැඩි? පහර දීපු මාස 3ද කන්න දීපු එක දවසද? කන්න දීපු එක දවස නේ. හරිද? ඔය බල්ලෙක්ට එහෙම පාරේ යනකොට කතා කරලා ඒ සතෙක්ට කන්න ටිකක් දෙන්න. දීලා ඉවර වෙලා සතියක් ගහලා පෙන්නුවත් ඊළඟ දවසේ කතා කරොත් එනවද නැද්ද? බල්ලෙක් ළඟ ඒ ගුණය තියෙනවා. මිනිස්සෙට මාස 3ක් කන්න දෙනවා. එක දවසක් එක වචනයක් එහා මෙහා වුණොත් මතක තියාගන්න කන්න දීපු මාස 3ද යට එහා මෙහා වෙච්ච එක වචනේද? එක වචනේ මතක තියාගන්නානේ. එතකොට බලන්න ඒක අපේ ලක්ෂණයක්. සාමාන්‍ය මිනිස්සුන්ගේ හැටි ඒක. කොච්චර හොඳ කරත් මතක තියාගන්නේ මොකද්ද? අඩුපාඩුම තමයි, වැරදිම තමයි. ඔබේ ගමේ හොඳ වෙනවා. හැබැයි අඩුපාඩුම අපිට පේනවා. ඒ නිසා කොච්චර හොඳ වුණත් හොඳට එහා අඩුපාඩු දැකලා නැහැදිච්චම ගම විදියට අපි අපේ ගම ලේබල් කරා නේ. හරිද? අපිට ඕන කෙනෙක් ගැන එහෙම චරිත සාධික හදාගන්න පුළුවන්. Taman දකින්න විදිහත් එක්ක. ඒ නිසා මතක තියාගන්න මේකේ නේ අපිට හරි වටින රටක, හරිම වටින විදියට ධර්මයක් තියෙන රටක, හරිම වටින විදියට ධර්මය සාකච්ඡා වෙන රටක, ධර්මය එකතු කරගන්න රටක ඉපදුනා. එහෙනම් මග අරගන්න එපා. මොකද කරන්න ඕනේ? ධර්මයේ ජීවිතේ එකතු කරගන්න. ඕනෙම තැනකදී දේවදත්ත හාමුදුරුවෝ ගැන දන්නවද? දේවදත්ත හාමුදුරුවෝ ගැන දන්න දේවදත්ත හාමුදුරුවෝගේ ගැන දන්න, يعني ඒක දේවදත්ත හාමුදුරුවෝගේ චරිතය මතකයේ හිටින ප්‍රධානම දේ මොකද්ද? ඔයත් තමන්ගේ අත්දැකීමද? යාට වෙන්න තියෙන දෙයක්, යා කරපු දෙයක් මොකක් හරි දෙයක්. බුදුහාමුදුරුවන්ට ගල් පෙරළුවා. ඕකනේ වැඩිම මතක අපිටනේ. හරිද? ඒ කියන්නේ දේවදත්ත හාමුදුරුවෝ මේක කරපු වැරද්ද. දේවදත්ත හාමුදුරුවෝ මේක කරපු වැරද්ද. හැබැයි ගල් පෙරළුවට එහා දේවදත්ත හාමුදුරුවන්ට වටිනා අවස්ථාවක් තියෙනවා. ඊට එහා තාම ලැබිලා නැති මේ අපිට වඩා දේවදත්ත හාමුදුරුවෝ වාසනාවන්තයිද නැද්ද? වාසනාවන්තයි. අපිට වඩා දේවදත්ත හාමුදුරුවෝ සසරේ පින් කුසල් කළා තියෙද නැද්ද? කළා තියෙනවා. ඒතර දේවදත්ත හාමුදුරුවන්ගේ අපි මතක තියාගන්න ඕන සුවිශේෂීම දේ තමයි දැන් නිරේ උපදිලා දුක් විඳිනවා. ওই නිරේන් අත්මිදිච්ච දවසට මොකද වෙන්නේ? අනාරි. ඒක දන්නේ කී දෙනාද නේ? දේවදත්ත හාමුදුරුවෝ මේ නිරේන් මිදලා කවදද මනුස්ස ලෝකෙක උපදින්නේ? එදාට මොකද වෙන්නේ? පසේ බුදු වෙනවා. නම සට්ටිස්සර නේ. සට්ටිස්සර නමින් දේවදත්ත හාමුදුරුවෝ මනුස්ස ලෝකෙ ඉපදිලා පසේ බුද්ධත්වයටපත් වෙනවා. දැන් හිතන්න මේ කල්ප ගාන දේවදත්ත හාමුදුරුවන්ට ගෞතම බුද්ධ කාලෙදීම නිවන් දකින්න තිබුණා. මේ සමහරට ඊටත් කලින් නිවන් දකින්න සසරින් එතර වෙන්න හැකි අවස්ථාවක් තිබුණා. හැබැයි අදටත් නිරේ දුක් විඳින්න ප්‍රධාන හේතුව මොකද්ද? තුනුරුවන් කෙරෙහි වෛරයක් තිබ්බේ නැහැ. දැන් සංඝ රත්නය කෙරෙහි දේවදත්ත හාමුදුරුවන්ට වෛරයක් තිබ්බද? වෛරයක් තිබ්බේ නැහැ. ධර්මයේ කෙරෙහි වෛරයක් තිබ්බේ නැහැ. වෛරය තිබ්බේ මොකක් ගැනද? බුදුහාමුදුරුවෝ ගැන විතරයි නේ. කියන්නේ පුද්ගලික වෛරයක් ඒක. ඔය බලන්න දැන් තුනුරුවනේ දැන් අපි සමහරලාට කියනවා දැන් ඉන්න හාමුදුරුවන්ට දන් දෙන්න එපා. හාමුදුරුවෝ අතාරින්න. බුදුහාමුදුරුවෝගේ බණ ඔය පොතපතකින් හරි හොයන්න. බුදුහාමුදුරුවෝ විතරක් එකතු කරගන්න. හාමුදුරුවෝ නම් මේ බණවත් අහන්න එපා. දානෙවත් දෙන්න එපා. වැඩිහිටි නිවාසයකට හරි අනාථ නිවාසයකට හරි දෙන්න කියනවද නැද්ද? කියනවා. ඒ කියන්නේ මහා සංඝරත්නය කියන එක්රුවණක් ගැන අපි ශ්‍රද්ධාව නැති කරගත්තොත් දේවදත්ත හාමුදුරුවන්ට වෙච්ච හැටි අපිටත් වෙයිද නැද්ද? අනිවාර්යෙන් වෙනවා. බුද්ධ කාලේ ඉපදුනත් බුදුහාමුදුරුවෝ ගැන පැහැදීමක් තිබුණත් ධර්මයේ ගැන පැහැදීමක් තිබුණත් සිවුර දැක්ක ගමන් කේන්තියන් පුළුවන් නේ. හරිද? ඒ නිසා හරිම ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්න. නිතරම දේවදත්ත හාමුදුරුවෝ දුනත් මම කියන්නේ
හොඳක් තියෙනවා මොකෝ කරන්න ඕන? අරගන්න නේ. නරකක් තියෙන බැහැර කරන්න කාගේ වුණත් නේ. ඒ නිසා එහෙම හිතලා කටයුතු කරොත් අපිට මේක යහපත්ව කටයුතු කරන්න පුළුවන්. ඒකට මම අර මුලින් සඳහන් කරන ගාතාවගේ ගාතාවේ කියන්නේ මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය. මනසාචේ පසන්නේන වාසතිවා කරෝතිවා. ගාථා දෙකක් තියෙනවා. මනසාචේ පසන්නේන මනසාචේ පදුත්තේන. මේ කියන්නේ යහපත් පැත්ත සහ අයහපත් පැත්ත. වාසතිවා කරෝතිවා තතෝනම් සුඛමං වේති තතෝනම් දුක්ඛමං වේති. එකක් චක්කං වහතෝ පදං අනිත් එක ඡායාවන පායිනි. ගාථා දෙකෙන්ම කියන්නේ අපි යම් කිසි දෙයක් කරනකොට කියනකොට හිතනකොට ඒ හැම දෙයකටම මොකද මූලික වෙන්නේ? මනස මූලික වෙනවා. මනස මූලික වෙලා ඒ කරන කියන දේවල් යහපත් නම් ප්‍රතිඵලය මොකද වෙන්නේ? ප්‍රතිඵලය යහපත් වෙනවා. අයහපත් නම් ප්‍රතිඵලය අයහපත් වෙනවා. ඒ නිසා නිතරම යහපත් දේ කරන්න. තේරෙනවද කියන එක? නිතරම ඔබට පුළුවන් යහපත් දේ, ඔබට පුළුවන් හොඳම දේ නිතරම කරන්න. තව කෙනෙකුට පුළුවන් තරම් උදව් කරන්න. පුළුවන් තරම් යහපත් දේම කරන්න. කාටද උදව් කරනකොට උදව් කරන්නේ කියන්නේ කොච්චරක් උදව් කරනවද?